අදත් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා SL Mobile Tutorial YouTube channel එකට. අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ ඔයගොල්ලෝ මෙන්න මේ භාවිතා කරන Google එක හරි Google Chrome එක හරි අනිවාර්යයෙන්ම දන්නවා ඇති ඔයගොල්ලෝ මොකක් හරි search කරොත් හරි බැලුවොත් හරි මෙන්න මේ Google එකේ හරි Google Chrome එකේ හරි save වෙනවා. ඉතින් මෙහෙම මොකක් හරි බලලා තිබ්බොත් තව කෙනෙක්ට ෆෝන් එක අරන් බලන්න පුළුවන් ඔයා බලපු දේ මොකද්ද search කරපු දේ මොකද්ද කියලා. ඉතින් එහෙම වෙන්නේ නැති වෙන්න අපි බලමු අද කොහොමද වීඩියෝ එකක් හරි මොකක් හරි සර්ච් කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් දැම්ම පල්ලා තියෙන subscribe button එක press කරලා bell icon එකත් all දාගන්න. ඉතින් අපි දැන් මෙන්න මේ විදිහට Chrome browser එක open කරගන්න ඕන. Chrome browser එක open කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් එන්නේ මේ විදිහේ ඉන්ටර්ෆේස් එක. හරි ඉතින් අපි දැන් බලන්න පුළුවන් මෙන්න මෙතන දැන් මම කලින් සර්ච් කරලා තියෙනවා මෙන්න මේ Google Chrome එකේ බලා ගන්න පුළුවන්. ඉතින් අපි එහෙම සර්ච් කරනකොට ආයෙත් තව කෙනෙක්ට ෆෝන් එක ගත්තොත් බලා ගන්න පුළුවන් අපි මොකද්ද සර්ච් කරලා තියෙන්නේ කියලා. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ මේම කාටවත් පේන්නේ නැති වෙන්න එකපාරක් සර්ච් කරා මේක ආයෙ නැති වෙන විදිහට බලන්නේ කොහොමද කියලා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් අපි මෙන්න මේ Google Chrome එකේ ඉන්ටර්ෆේස් එකේ සර්ච් කරලා තියෙන ඒවා හරි කලින් අපි පාවිච්චි කරලා තියෙන ටැබ් ටික හරි මෙන්න මෙතනින් ගිහිල්ලා බලා ගන්න පුළුවන්. එතකොට තව කෙනෙක් අපේ ෆෝන් එක ගත්තොත් එයාට බලා ගන්න පුළුවන් අපි මොනවද කලින් බලලා තියෙන්නේ සර්ච් කරලා තියෙන්නේ මේ වගේ දේවල් බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද ඒක නැති වෙන්න මේකෙන්ම Google Chrome එකෙන්ම දීලා තියෙන ඔප්ෂන් එකෙන් ඒක බලන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මෙතන තියෙන පල්ලෙහාට තිත්තුන උඩ එකපාරක් ඔයා ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට ඉන්ටර්ෆේස් එකක්. ඒකෙන් මෙන්න මෙතන කණ්ණාඩි දෙකකුයි කැප් එකකුයි වගේ තියෙන මෙන්න මේ අයිකන් එක උඩ එකපාරක් ටච් කරගන්න ඕන. ඒක උඩ එකපාරක් ටච් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ යන්නේ මෙන්න මේ විදිහ ඉන්ටර්ෆේස් එකකට. ඉතින් දැන් මේකට ගියාට පස්සේ ඉන්ටර්ෆේස් එක තියෙන්නේ මෙහෙම තමයි. ඉතින් මොකක්වත් පෙන්වන්නේ නැහැ අපිට. මෙතන තියෙනවා Google search bar එක. ඉතින් අපිට කැමති එකක් මේ විදිහට ඒකේ search කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් search කරගෙන බලමු කොහොමද මේකේ ඉන්ටර්ෆේස් එක කියලා. දැන් මම මෙන්න මේ විදිහට car කියලා මේකෙන් search කරගන්නවා. ඉතින් මෙහෙම search කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් එන්නේ මෙන්න මේ විදිය අරගේ වගේම කලින් ඉන්ටර්ෆේස් එක. ඔයගොල්ලොන්ටත් මෙන්න මේ වගේ error එකක් ආවොත් කරන්න ඕන මොකද්ද කියලාත් මම ඉස්සරහට වීඩියෝ එකෙන් කතා කරන්නම්. ඉතින් දැන් ඔයාලා බලා ගන්න පුළුවන් Google Chrome එකෙන් අපි ගිහිල්ලා කරන වැඩ ටිකම මේකෙනුත් අපිට කරගන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි අපි මෙන්න මේ search කරන එක මේකේ save වෙන්නේ නැහැ. ඉතින් දැන් ඔයගොල්ලොන්ට මෙන්න මේ විදිහේ error එකක් ආවොත් ඔයගොල්ලෝ කරන්න ඕන මෙන්න මේ I'm a robot කියන එකට ටික් එක දාගන්න එක. ටික් එක දාගත්තට පස්සේ ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ motorcycle කියලා මෙතනින් අපි motorcycle එක select කරන්න ඕන. ඊට පස්සේ මෙතනින් next දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ error එක නැති වෙනවා. ඉතින් දැන් අපිට බලා ගන්න පුළුවන් Google Chrome එකෙන්ම ඉන්ටර්ෆේස් එකෙන්ම ගිහලා කරන වැඩේ මේකෙන්මත් ගිහලා කරන්න පුළුවන්. ඉතින් දැන් ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් ඒක විදිහටම image බලන්න පුළුවන් වීඩියෝ all ඒ ඕන දෙයක් මේකෙනුත් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයගොල්ලෝ මෙහෙම කරාට පස්සේ ඔයගොල්ලොන්ට දැන් ආයෙත් Chrome ඉන්ටර්ෆේස් එකට යන්න ඕන නම් ඔයගොල්ලෝ කරන්න ඕන මෙන්න මෙතන දකුණු අත පැත්තේ තියෙන මේ කණ්ණාඩි දෙකයි කැප් එකයි වගේ තියෙන එකට ගිහිල්ලා ඊට මෙහා පැත්තේ තියෙන මෙන්න මෙතන ටැබ් එක උඩ ටච් කරන එක. එහෙම ටච් කරාට පස්සේ මෙතනින් Google Chrome ඉන්ටර්ෆේස් එකට අපිට ආයෙත් යන්න පුළුවන්. දැන් අපි ආයෙ අරකට ගිහිල්ලා බලමු. දැන් අපි car කියලා search කරගත්ත එක මේකේ ආයෙත් තියෙනවද කියලා. හරි දැන් ආයෙත් අපි මෙන්න මෙතනින් ආයෙත් ඒකට ගිහිල්ලා දැන් මෙතන search bar එක උඩ ටච් කරලා බලමු. දැන් මෙන්න ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන්. දැන් අපි ඉස්සෙල්ලා search කරපු එක මෙතන නැහැ. ඉතින් ඔයගොල්ලොන්ට පුළුවන් මේකෙන් ගිහිල්ලා ඕනම දෙයක් search කරන්න හරි බලන්න හරි මෙතනින්ම ගිහිල්ලා ඔයගොල්ලොන්ට ඕන වැඩක් කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මේ මං කියලා දීපු එක කරලා බලලා ඔයාලත් වැඩ කරාද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක තවත් කෙනෙකුට අනිවාර්යයෙන්ම උදව් වෙයි. මතක ඇතුව දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලට ඕන වීඩියෝ එකක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න.